ස්ට්‍රෙස් එකෙන්ද ඉන්නේ? ටෙන්ෂන් එක ටිකක් වැඩි වගේද? අපි ඒකට අද එක්සර්සයිස් එකක් කරමුද? හරි. මම දන්නවා ගොඩක් මේ දවස්වල තියෙන කන්ඩිෂන්ස් එක ස්ට්‍රෙස් එක ගොඩක් වැඩි වෙන්න පුළුවන්. අපි අද බලමු පොඩි එක්සර්සයිස් එකක්. අපිට විනාඩි කිහිපයකින් කරන්න පුළුවන්. හැබැයි මේක ටික වෙලාවක් යනකම් අපේ මනසට පොඩි සහනයක් ලබා දෙනවා. හරි. අපි එහෙනම් දැන් පටන් ගමුද එක්සර්සයිස් එක? ඔයාලා ඔය ඉන්න තැන ඉඳන්ම කරන්න පුළුවන්. මුකුත් ප්‍රෙපරේෂන්ස් මුකුත්ම අවශ්‍ය නැහැ. හරිම සිම්පල්, very simple exercise එකක්. හරි? okay. පොඩ්ඩක් අපි අවධානයෙන් මේක කරමු. මෙතන මම අහන ප්‍රශ්න වලට ඔයාට අයියෙන් උත්තර දෙන්න බැරි නම් හිතින් හරි හිතා ගන්න. ඒක කමක් නැහැ. හරි. දැන් අපි පටන් ගමු. ඔයාලා මුලින්ම ගන්නක හොඳ හුස්ම, ගැඹුරු හොඳ හුස්ම. දැන් පහළ දාන්න. දැන් ඔයාලා මට කියන්න බලන්න ඔයාලට මේ වෙලාවේ පේන්න තියෙන දේවල් පහක්. හරි. දැන් මට කියන්න බලන්න ඔයාලට ෆීල් වෙන දේවල් පහක්. මම අහන්නම් ප්‍රශ්න. දැන් ඔයා වාඩි වෙලා නම් ඉන්නේ. ඔයාලා වාඩි වෙලා ඉන්නේ රළු පෘෂ්ඨයකද නැත්නම් සුමට පෘෂ්ඨයකද විනුසුම දැනෙනවද කොහොමද? ඊට පස්සේ ඔයාගේ වම් අත තියලා තියෙන තැන වම් අත්ල තියලා තියෙන තැන ඔයාට ප්‍රශ්නයක්ද දැනෙන්නේ සීතලක්ද දැනෙන්නේ වගේ ඇඟිලි. දැන් ඔයාගේ දකුණු අත තියාගෙන ඉන්න තැන ඔයාට රස්නයක් දැනෙනවද සීතලක්ද නැත්නම් සුමට පෘෂ්ඨයක්ද දැනෙන්නේ නැත්නම් ඔයාට රළු පෘෂ්ඨයක්ද දැනෙන්නේ? එතකොට ඊළඟ ස්ටෙප් එක ඔයාගේ කකුල් දෙක වගේ යටි පතුලට ඔයාට රස්නයක් දැනෙනවද සීතලක්ද දැනෙන්නේ නැත්නම් සුමට පෘෂ්ඨයකද? ඊළඟට බලමු ඔයාලට ඇහෙන දේවල් ගැන. මේක තුන්වෙනි ස්ටෙප් එක. ඔයාලට කොහොමද මම කතා කරන ශබ්දය එනවා. ඊට අමතරව ඔයාලට මොනවද ඇහෙන්නේ? හරි. ඊළඟ ස්ටෙප් එකට ගන්න ආපහු ලොකු ගැඹුරු හොඳ හුස්මක් ඉහළට. දැන් දාන පාරට. ආයෙ ලොකු ගැඹුරු හුස්මක් ගන්න. දැන් දාන පාරට. දැන් හිතන්න බලන්න අන්තිම ස්ටෙප් එක අද දවසේදී වෙච්ච හොඳ දෙයක්. හරි. දැන් ගන්න අවසන් වතාවට ආයෙ ගැඹුරු හොඳ හුස්මක්. දැන් පාරට. මම හිතනවා ඔයාලට පොඩි වෙනසක් දැනෙනවා ඇති කියලා.